ඔබේ රාගී මන කැළඹේද? ඉව් අයයි අහන අයට තේරෙන්නේ නැතුණාට හදපු කෙනාට තේරෙනවා. ඔබේ රාගී මන කැළඹෙනවා නම් ක්ලේශ ඕගේ හිත බහැලම යනවා නම් හිත සංවර කරගන්න බැයි නම් එම විට පවසන මොෙන් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. ඒ වෙලාවට කියන්න මම බුදුන් සරණ යනවා කියලා. අර කෙලෙස් ඕගේ ගැහැගෙන යනකොට මේ අඟුලිමාලයන්ගේ වචන නේ. තමාගේ පුතා අම්මට විරුද්ධව කඩුවක් ඔසවනවා නම් ඒ අසාධාරණ ඉදිරියේ මොවින් කියන්න එම විට පවසන මොවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. මිනිස්සු කූර සර්පයෝ විස ගෝර සර්පයෝ වගේ නරක වෙච්ච විස මිනිස්සු මේ එනවා යාළුවෝ වගේ ළඟට. ඔය අසාධාරණේ දකිනකොට එම විට පවසන මොවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. ඔය විදිහට තමයි හින්දු තියෙන්නේ. ඒ නිසා ධර්ම රාජානන් වහන්සේගේ ධර්මයේම ලෝකේ පැතිරේවා. හැම ප්‍රශ්නයක් ඉදිරියේම බුදුරජාණන් වහන්සේම සීවේවා. දන දන තුඩ තුඩ රැව් දේවා. බුද්ධං සරණං ගච්ඡාමි. කොච්චර හොඳද? නම් කියනවා අහනවා දන්නේ නැහැ. යම් දවසක මෙහි අර්ථය විමසා ඒ ගීතයේ ඇසුණාද එදා අපගේ ශරීරයේ රෝමෝද්ගමනය වුණා. බුදුරජාණන් වහන්සේට කොච්චර ප්‍රශංසා කරනවද කියලා. ශ්‍රද්ධාවෙන් ඇසිය යුතු දේවල් වලට නටන්න ගියාට පස්සේ වෙන්නේ අර්ථය නැති වෙලා යනවා.